ලෝක විනාශයේ මාළුවා කියන වැකිය ඇසූ සැනින් ඔබ තැති ගැන්මකට ලක්වෙනවා ඇති. ඉතින් ජපානය ඇතුළු සමහරක් රටවල භූමිකම්පා හෝ සුනාමිවල පෙර ලකුණක් විදිහට මෙයපුරු සත්වයා විශ්වාස කරන ජනප්‍රවාද ගෙතී තිබෙනවා. විශේෂයෙන්ම එවැනි ස්වභාවික ආපදා තත්ත්වයන්හිදී මෙයපුරු මත්ස්‍යයා වෙරළට පැමිණිතැයි එම රටවල ජනප්‍රවාද හා ගෙතී පවතිනවා. ඉතින් මිස්ටර් ලෝකයා YouTube channel එක හරහා අපි අද ඔයාලට කරුණු කාරණාව අරගෙන ආවේ ලෝක විනාශයේ මාළුවා කියන මෙයපුරු මත්ස්‍යයා සම්බන්ධව ඔබ දැනගත යුතුම විශේෂ කරුණු කාරණා රසක් සම්බන්ධයෙන් ඔයාලව දැනුවත් කරන්න. ඉතින් මේ සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් දැනගන්න රැඳෙන කියලා ආරාධනා කරනවා අද වීඩියෝ එකේ ඉතිරි කොටස සමගින්. ඉතින් අද වීඩියෝ එකේ කතානායකයා හැවත් ලෝක විනාශයේ මාළුවා ලෙස හඳුන්වනු ලබන්නේ ඕවිෂන් නාමයෙන් හඳුන්වනු ලබන ඒ වගේම ඉතාමත්ම දුර්ලභව දැකගත හැකි ගැඹුරු මුහුද සිය වාසභූමිය කරගත් අපූර්ව මත්ස්‍යයෙක්. ලෝකයේ දිගම අස්තමීය මත්ස්‍ය විශේෂ අතරින් එකක් වන මේ මත්ස්‍ය විශේෂය සාමාන්‍යයෙන් මීටර 3ත් 8ත් අතර දිගකට වැඩිම සිදු වෙනවා. ඉතින් මීට අමතරව මීටර 11 සහ මීටර 11ට වඩා වැඩි දිගින් යුත් ඕෆිෂ් මත්ස්‍ය විශේෂද ඇතැම් අවස්ථාවල වාර්තා වී තිබෙනවා. සාමාන්‍ය වැඩුණු ඕෆිෂ් මත්ස්‍යයෙකු කිලෝග්‍රෑම් 200කට වඩා වැඩි බරකින් යුක්ත වන අතර සාමාන්‍යයෙන් මේ මත්ස්‍යයා සාගරයේ මීටර 217 අතර ගැඹුරේ සහ ඊට වඩා වැඩි ගැඹුරක වාසය කරනු ලබනවා. ප්‍රධාන වශයෙන්ම ක්‍රිල්, ප්ලැන්ක්ටන්, කුඩා ඉස්සන් සහ කුඩා මත්ස්‍යයන් තම ආහාරය ලෙස ගනු ලබන ඕෆිෂ් මත්ස්‍යයන් සාගරයේ ජීවත් වන ඉතාම සාමකාමී මත්ස්‍ය විශේෂයක් ලෙස සලකනු ලබනවා. දිගු රිදී පැහැති පීත්තපටියක් වැනි ශරීරයකට හිමිකම් කියන මේ මත්ස්‍යයාගේ හිස මත රතු පැහැති වරලක් දක්නට ලැබෙනවා. ඒ වගේම ශරීරය පුරා දිවෙන දිගු රතු පසුපස වරලකින්ද ඕෆිෂ් මත්ස්‍යයන් අලංකාරමත් වී තිබෙනවා. සාමාන්‍යයෙන් ඕෆිෂ් මත්ස්‍යයන් ගැඹුරු මුහුදේ ජීවත් වන බැවින් මිනිසාට ඉතාමත්ම කලාතුරකින් දැක ගැනීමට හැකියාව ලැබෙන අතර රෝගී වීමකදී හෝ තුවාල වීමකදී මුහුදු රළ නිසා මේ මත්ස්‍යයන් වෙරළට ගසාගෙන ඒම සිදුවන බවද සඳහන් කරන්න ඕනි. ඉතින් ජපානය ඇතුළු සමහරක් රටවල ඕෆිෂ් මත්ස්‍යයන් වෙරළට පැමිණීම භූමිකම්පා හෝ සුනාමි පෙර ලකුණක් ලෙස විශ්වාස කරන ජනප්‍රවාද තිබුණත් මේ සම්බන්ධයෙන් විද්‍යාත්මකව තහවුරු සාක්ෂි නොමැති බවද සඳහන් කළ යුතුයි. ඉතින් ඕෆිෂ් කියන්නේ තවමත් විද්‍යාඥයන් විසින් අධ්‍යයනය කරමින් සිටින ඒ වගේම ගැඹුරු සාගර පත්ලේ අභිරහස රසක් සංගවාගෙන සිටින අසාමාන්‍ය මත්ස්‍යයෙක් බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි. ඉතින් ඔය ආකාරයට තමයි ලෝක විනාශයේ මාළුවා හැවත් ගැඹුරු සාගර පත්ලේ ජීවත් වන ඕෆිෂ් මත්ස්‍යයා සම්බන්ධව ඔබ දැනගත යුතුම අරුම පුදුම කරුණු කාරණා සියල්ල පෙළගැස්වෙන්නේ. ඉතින් මේ ආකාරයේ ලෝකය හා සම්බන්ධ සුවිශේෂී කරුණු කාරණා සහිත වීඩියෝස් දිගටම නරඹන්න මිස්ටර් ලෝකයා YouTube channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ සුවිශේෂී කරුණු කාරණා සහිත තවත් වීඩියෝ එකකින් තවත් දවසක අපි ඉක්මනින්ම හමු යමු. එතෙක් ඔබට ජයග්‍රාහී දවසක්.